ග්‍රහයට රානේ රායන් දෙන්නේ. ඒතකොට රැස් නැති ගහෙක් රශ්මිය නැති ග්‍රහයක් කියන්නේ රාහුව ලා කියන්නේ දාලා 11 වැනි රාශිය 11 වැනි රාශියට. ඒ කියන්නේ කුම්භ කලගෙඩියට දාලා. ඒ කියන්නේ රා කලයට දාගෙන. ඒතකොට මාළු පුච්චලා මේසේ උඩ තියාගෙන රා දාලා කලයට. එතකොට ලග්න 12ට අනුව කියන්නේ. එතකොට මේ අනිත් එක මට මතක හැටියට මේ සිහරස වන් දනෝ එක්වි කරපෑසි නික සිංහයෝ වගේ ඈ සිංහ රාශියනේ සිංහ ලග්නනේ සිංහයෝ වගේ මේ මිනිස්සු කරට කර ඉඳගෙන මේ නෑ සිංහනේ මේ මහන්දේ උග්‍ර රසද වන්දන මට හරියට කොහොම හරි හරක් හරි සිංහයෝ හරි තමයි හරක් මේ මිනිස්සු එකට කරලා මිග රසලසට මහා බොරු බත් දෙද සිංහයෝ වගේ මහා බොරු කයි වාරු ගගා මෙතන ඉන්නවා කියලායි මේ කිව්වේ. ඉතින් මොකද දන්නවද මහත්තයා මේක ඉතින් දැන් මහා අපහාසයක් නෙමේක. ඉතින් මේක මොකුත් නෑ හොඳ කවියක් කියවුනේ. ඇයි මොකද දන්නවද? අර ඔක්කොම මොඩියෝ තේරෙන්නේ. ඒ නිසා ඔය ඉවසීමට මුලින් එන එක තමයි ප්‍රඥාව. අනේක. ඒ කියන්නේ යදි සච්චා දමාචාගා කන්ත්‍යාභීයෝ නවිජ්ජති. එතකොට සත්‍යය කියන්නේ ප්‍රඥාව. සත්‍යය ඉන්ද්‍රිය දමනය දමා ඊට පස්සේ පරිත්‍යාග ඊට පස්සේ ප්‍රඥාව වෙන. එතකොට මේ ඉවසීමෙන් හැම තැනම මම දක්ක හැම තැනකම ඉවසීම මේ ප්‍රඥාවේ ගුණයක්. දැන් බලන්න නරස්යාභරණං රූපං. මිනිහට ආභරණේ රූපය. රූපස්යාභරණං ගුණක්. මේ රූපයට ආභරණය තමයි ගුණවත්කම ගුණය. ගුණස්යාභරණං ඥානං. ඒතකොට ගුණයට ආභරණය වෙන්නේ ඥානය. ඥානස්යාභරණං ශමා. ඥානයේ ආභරණය ඉවසීම. එතකොට අවසාන ප්‍රතිඵලයේ බුද්ධිමත් භවයේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන මේ ඉවසීම. එතකොට අර එක්කෙනෙකුටවත් බරණ ගණිතයගේ අර කවිය තේරුනේ නැහැ. මොකද මොලේ නැහැනේ. ඒකයි. ඉතින් ඒ නිසා ප්‍රඥාවන්තකමෙන්ම තමයි මේ ඉවසීම කියන එක මේ ගොඩනගා ගන්න ඕනේ. නිකන් ඒක එහෙම නැත්නම් තමයි අර ඔබතුමා කිව්වා වගේ සීමාව නැතුව යන්නේ. අර ඒකට මම නිතර කියන කතාවක් තියෙනවා ඉස්සරත් කියලා ඇති. අර සෙන් කතාවක් තියෙනවනේ ඔය සීමාවේ කතාවට නේද? අර ඒක තරුණයෙක් ආවලු සසර කල කිරලා ආන්දරන්ට ඇවිදින් වැඳලා කිව්වලු මට මේ භාවනාවක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ ආරෝ කිව්වලු ගිහින් මිදුල අතු ගන්නට කියලා. ඊට පස්සේ ඒ අතු ගාලා ආපුවම වතුර එකක් ගේන්න කිව්වලු. ඊට පස්සේ තේ වතුර වක් කරන්න මල් කඩන්න කිව්වලු. දැන් රෑ 12 වෙනකන් එනේන සැරේ වැඩ කිව්වලු. අන්තිමට මේ දැන් එහෙනම් මොන හරි භාවනාවක් කියලා දෙනවද කිව්වහම දැන් මේ භාවනා කරන වෙලාවක් නෙමෙයි නිදා ගන්න වෙලාව කිව්වලු. ඊට පස්සේ පහුවදා උදේම නැගිටලා ඇවිදලා ආයෙ වැඳලා ස්වාමීන් වහන්සේ දැන් භාවනාවක් කියලා දෙන්න. මුදුල අතු ගන්න කිව්වලු. අදත් අතු ගන්න ඕනේ. එදත් රෑ 12ට වෙනකන් වැඩ කිව්වලු. අන්තිමට අවුරුදු 7ක් යනකම් කිසිම භාවනාවක් නැතුව වැඩම කළාලු. දැන් ඉවසීමේ සීමාව ඔන්න පැනලා. දැන් මෙයා කල්පනා කළාලු මගේ තරුණ විය ඉවර වුණා මේ හාමුදුරුවෝ හින්දායි මං ආවේ මේ භාවනාවක් කරන්න පුරුදු වෙන්න. මේ හාමුදුරුවෝ අවුරුදු 7ක් තිස්සේ මගෙන් වැඩ ගත්තා. එක දවසක් මට භාවනාවක් කියලා දුන්නේ. හැබැයි මං නිකන් යන්නේ නැහැ මෙතනින් මම පාඩමක් උගන්වලා යන්නේ කියලා නම් බලාගෙන ඉන්නවලු පාරක් ගහලා යන්නේ. හැබැයි ඉතින් මේ සෙන් පන්සල් වල ඉතින් හාමුදුරුවෝ ඔක්කොම වැඩ කරනවලු. දවසක් මේ ලොකු හාමුදුරුවෝ ලිපපත්තු කරනවලු කුස්සී. ඒ පැත්ත බලන්න. මෙතන විශාල දර පලාපු තොගයකුත් තිබුණලු. තරුණයා ගිහින් බලපුවම හාමුදුරුවෝ ඉඳගෙන ලිපපත්. හැබැයි හාමුදුරුවෝ දැන් බලාපොරොත්තු වුණා කොයි වෙලාව හරි වදී කියලා. දැන් මෙයා කල්පනා කළාලු ගහන්න ඕන දර වලියකින් කියලා ගත්තා. දෑත බදලා ගැහුවලු ඔලුවට. ගහනකොට මහාරු ඇල්ලුවලු. අල්ලලා ඒ තරුණයා පැත්තට හැරිලා කිව්වලු ඕම් පුතේ පළවෙනි භාවනාව මොකද්ද? උඹ අවුරුදු 7ක් ඉවසලා තිනවා හැබැයි කල් දාලා. සීමාව තියෙන්න බෑ. මෙතනින් අවුරුදු 7ක් මේක තියාගෙන හිටියා. හැබැයි බෑ මෙතනින් ඉදිරියටත් මේක යන්න ඕනේ සීමාවක් නැතුව කියලා. අන්න ඒ නිසා මම හිතනවා අර අපි තුන්දෙනාම කතා කරන විදිහට ඔබතුමා කියපු විදිහටත් මේක මේ ශරීරේ පිටපැත්තේ අලෝලා තියෙන එකක් නෙමෙයි. ඒක උපකරණ වලින් පෙන්වන්න පුළුවන් එකකුත් නෙමෙයි. මේක ඇතුළෙන්ම එන්න ඕන එකක්. දැන් අර අපේ හාමුදුරුවෝ සඳහන් කරපු කාලි මේ 16 මේගේ පරිේශණයෙන් පැහැදිලි වුණේ අරුන්දගේ මේ එළියෙයි මේක තිබිලා තියෙන. බොරු සෝබනේට ඉවසීම තියෙනවානේ. දැන් අපි සමහරලාට ඔන්න ගිහිල්ලා සියලු සත්වෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා එහෙම කියලා ඔන්න මధుරයක් කනකොට ගහනවාද. ඊට පස්සේ එක්කෝ මේ බල්ලා කියලා බල්ලා වේලෝනවා නේද? ඒ කියන්නේ අර ඒ ඉවසීම තියෙනවායි ඒ අපි කියන්නේ සියලු සත්වෝ සුවපත් වචනවලනේ. ඇතුලේ දැන් එහෙම නෙමෙයි සමහර වෙලාවට හැබැයි ඕකේ සීමාව නෙමෙයි. ඉවසීමේ තියෙනවා පසුබිමක්. ඒ පසුබිමෙන් එහාට යන්න හොඳ නැහැ. දැන් ආලවක රැඳිලා බුදුහාමරට නික්කම සමනාති යන්න කිව්ව එළියට නේ. ගියා. පවිස සමනාති ඇතුල් වුණා. ආයිව 3 4 වෙනි සැරේ කිව්වහම කිව්වා දැන් මම යන්නේ නැහැ.
අන්න දැන් එතන ඉවසීම නැති කරගත්තා නෙමෙයි. නමුත් හැම දෙයකම අර අලිබබා සාවරු 40 කියනවානේ ගඟේ මූද දැම්මත් ගණනක් නිම්මක් තියෙන්න ඕන කියලා. ඒ වගේ මේකේ මොකක් හරි සීමාවක් තියෙන්න එපා නේද? ඒකෙන් ඇතුලේ අර ණයාගේ උපමාවෙන් කියන්නේ ණයා ඉතින් මේ දර මිටියට බැන්දේ මොකද? එයා සීමාව ඒකේ පසුබිමක් නැහැ. අන්තිමට ණයා අඩු ගන්න නිකන් පෙනේ නිකන් පිප්පුවා නම් මේ උපාසකම්මා සුවපත් වේවා කියලා හිතාගෙන පෙනේ පිප්පුවා නම් ප්‍රශ්නයක් නැහැ නේද? එහෙමනේ කරන්න තිබුණේ ණයාට. ඉතින් ඒකවත් කරේ නැතුව හිටපුවාම එතකොට අර මේ නිවට ඇම්බැට්ටය දැක්කහම එළුවත් රැවුල පෑවා වගේ මට්ටමක් එනවා. ඒ නිසා අර අපිට සමාජ වටපිටාව තුල අපේ ඉවසීමේ සීමාවල් තියෙනවා කියලා පේන්නත් ඕන. හැබැයි ඇතුලේ ඒක නැති කරගන්න හොඳ නැහැ. ඇතුලේ දිගට යන්න ඕන. මම හිතනවා ඒකයි මේ කතා කීපෙම කියුනේ කියලා. හොඳයි. ඉවසීමෙන් සැනසීම ලැබෙයිද? ඒක තමයි අපේ මාතෘකාව. අපේ හැමදෙරේ මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අපේ අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහන්. මල්ලාව සමග අපට ඇමතුම් ගණනාවක් තියෙනවා. ආයිබෝවන්. 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 ඔව්. ඔබේ හඬ අපට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කතා කරන්න. මම කතා කරන්නේ කුලියපිටියෙන් මේ විශ්‍රාමලා පිටුවල්පති වරේකින්. මට කතා කරන්න ඕන අපි අර මෙතුමට මේ අර කවිය කියන්න ගිහලා පොඩ්ඩක් ඒක අමතක වීමක් වුණා. මට ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්න පුළුවන්. තවත් ප්‍රශ්නකුත් මට තියෙනවා. ඔව් ප්‍රශ්නේ අහන්නකෝ. ඔව්. කවිය වර පෙර රස නගා පලහා අන්තිම රාසි නැති රස ගහෙක්ලා දස එක්වන රාසි යුග රස වන්දනෝ එක්වීගෙන පෑසි පතරත ලෙසින් විකුමන්වත් දෙසිවාසි පතරත කිය පංචම රාසිය කාරේ සිංහ වගේ කතා කරලා කියෝ තමයි කිව්වේ. ඔව්. යුග රස වන්දනෝ කියන්නේ ගොන් වගේ දෙයක් නෙවෙයි ඒකනේ. ඔව් මහාචාර්යතුමාම මීට කලින් දොරමඩලා මම හිතනකො පැහැදිලි කළා. හොඳයි ඔබේ ප්‍රශ්නය ඇහුවා නම් ඔව්. ඔව් මගේ ප්‍රශ්නේ මේකයි. දැන් ඉවසීම බොහෝ වෙලාවට දකින්න මිනිස්සු නියතකමක් නේද? එන්න මේක තමයි අපිට තියෙන ගැටලුව. මොකද දැන් අපි යම් කියාවක් දරුවන් හා තවත් සමාජයේ වැඩගත් අය සමග යම් ස්ථානයක හැසිරෙනකොට යනකොට එනකොට අයුක්ති සාගතදී දැකපුවාම බොහෝ වෙලාවට කතා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ඒ වෙලාවේ අපි අපහසුතාවයකටපත් වෙනවා ඒ මොනවා හරි කියපුවාම. ඒ නිසා අපි ඉවසීමේ කටයුතු කරනකොට දකින්න මිනිස්සු මේක නියතකමක් ලෙසට. මේක නැති කරගන්න මොකද්ද කරන්න ඕන කියන එක ප්‍රශ්නයක් කළා කියනවා සමාජයේ මේක තුරන් කරගන්නේ කොහොමද? හොඳයි. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපිට තවත් ඇමතුමක් තියෙනවා. ආයිබෝවන්. ඔව් ඒ ඇමතුම සම්බන්ධ වෙන ආකාරයක් නේ අපේ ස්වාමීන් වහන්සේට පිළිතුරක් දෙන්න පුළුවන් මේ ඉවසීම සහ නිවටකම අතර තියෙන සම්බන්ධතාවය සහ පරතරය. ඇත්තටම ඉවසීම කියන්නේ නිවටකම නෙවෙයි. දැන් එතුමා කතා කළා ප්‍රශ්න කළා ඒ වගේම දැන් කලිනුත් මතුවුණා ඔබතුමාගෙන් අයුක්තියත් ඉවසන්න ඕනද කියලා. අයුක්තියත් ඉවසුවොත් එතන නිවටකම. අසාධාරණයට කතා කරන්නේ නැත්තම් ඒක නිවටකම. ඒක ඉවසීම නෙවෙයි. අයුක්තිය ඉදිරිපිටත් නිහඬව සිටීම ඉවසීමක් නෙවෙයි. දැන් ඒ අවස්ථාවල කළ යුත්තේ ඇත්තටම අයුක්තිය මෙතන සිද්ධ වෙනවා කියලා ඒකට පහර දුන්නොත් අයුක්තිය කරන කෙනාට පහර දුන්නොත් ඊට එරෙහිව ටික සාහසික මේ අවිධිමත් ක්‍රියාමාර්ගයක් ගත්තොත් එතෙන්දි වෙනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ අයුක්තිය පිටු දකින්න ඒක අයුක්තියක් බව පෙන්වා දීම, කරුණු පැහැදිලි කිරීම වගේ දෙයකින් විසඳුමක් හොයන්න ඕනේ. අයුක්තිය ඉදිරියට නිහඬව සිටීම හුදෙක් විසඳුමක් නෙවෙයි. අයුක්තියට එරෙහි වෙන්න ඕනේ. අයුක්තියට එරෙහි වෙන්න ඕනේ. අයුක්තියට එරෙහි වෙනවා කියන්නේ පහර දීම නෙවෙයි. මේ අයුක්තියට විරුද්ධව සටන් කිරීම අවශ්‍යයි. ඒ සටන් කිරීමේ තියෙන කලමනාකරණය. ඒ සටන් කිරීමේ තියෙන විධික්‍රමයක්. ඒක තවත් ප්‍රශ්නයකට මේ පොටක් බවට පත් නොවන විදිහට අයුක්තියට එරෙහිව කටයුතු කරන කරුණු පැහැදිලි කර දීමෙන් දැන් අපිට ඒ කිව්වා වගේ මගතොටදී වෙන දේවල් වලදී අපිට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ගැටුමක් ඇති කරගන්න නැතුව. දැන් ඇත්තෙම ওই මගතොටදී වෙන දේවල් වලදී බස් වලදී බස් නැවතුම් පොළවල් වලදී දුම්රියේදී වෙන දේවල් වලදී පොඩි දේවල් වලදී මේ මගදී හම්බෙන මිනිස්සෙක් එක්ක කෝලහලයක් ඇති කරගෙන ආයේ මිනිස්සෙ හම්බ වෙන්නෙත් නැහැ. හම්බ නොවෙන්නත් පුළුවන්.
මේ පොඩි සිද්ධියක් විතරයි. ඒක මහා සිද්ධියක් බවට පත් කරගෙන යන්නේ වැඩ කටයුතුත් ඉවරයි, දෙන්නගෙන් වැඩ කටයුතු ඉවරයි. දුම්රියේ බස්සේ ඉන්න අනිත් අයට තීරිය හැරෙනවා. ඉතින් මේ අන්න එතන ඒ වාගේ අවස්ථාවල දිවසීම ඉතාම වැදගත් දෙයක්. ඉතින් සිදුවෙන්නේ අයිතියක් නම් ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අයිතිය අපිට තියෙනවා. ඒ කතා කරන ක්‍රමවේදයක් තියෙනවා. අයුක්තයට එරෙහිවීමේ බුදුහාමුදුරුවෝත් අයුක්තයේ ඉදිරියේ නිහඬව හිටියේ නැහැ. දැන් වර්ණ ධර්මය නැත්තම් බුද්ධ කාලේ තිබුණ කුලවාදය අයුක්තියක් උන්වහන්සේ සම්බන්ධව කතා කරලා නිහඬව හිටියේ නැහැ. ඉතින් ඔය මේ ඒ නිසා නිවටකම නෙවෙයි මේ ඉවසීම කියන්නේ නිවටකම නෙවෙයි. ඉතින් අර ඔතෙන්දී උපේක්ෂාව හරි වැදගත්. දැන් අපේ මහාචාර්යතුමා මතක් කළා මේ ප්‍රඥාව නුවණ. ප්‍රඥාව ළඟින් යන එක ඒත් එක්කම බැඳුන එක උපේක්ෂාව. දැන් අර කාටුන් ගැන අපි කතා කළා. දැන් කාටුන් ඉදිරිපිට ප්‍රඥාවන්ත පුද්ගලයා උපේක්ෂාවෙන් බලනවා. ප්‍රඥාවන්ත නුවණ තියෙන දේශපාලනඥයා කෝප වෙන්නේ නැතුව උපේක්ෂාවෙන් බලතර ඉවසීමත් එක්ක සම්බන්ධයි ප්‍රඥාව උපේක්ෂාව වගේ හොඳ අපි වඩාගත් හොඳ ගුණ ධර්ම. ඒ විවිධ පැතිවලින් දැකලා මේ ඇති වෙන ප්‍රශ්නයක් නැත්තම් Tamante එන අභියෝගයක් ඒක දරා ගන්න ඉවස ගන්න උවමනා ශක්තිය ඇති වෙන්නේ ප්‍රඥාවෙන්. විවිධ පැතිවලින් දකින්නේ ප්‍රඥාවන්තයන් ප්‍රශ්නයක් දිහා ඒකංග දසී නෑ. එක පැත්තකින් පවණක් බලනකොට තමයි ඉවසීම නැති වෙලා යන්නේ. ඒකංග දසී. දැන් හුඟා වෙලාවට දෙමව්පියන්ගේ ප්‍රශ්න දිහා දරුවෝ බලන්නේ දෙමව්පියෝ දිහා ඒකංග දසී. එක පැත්තකින්. දරුවන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ප්‍රශ්න දිහා දෙමව්පියෝ සමහර විට බලන්නේ එක පැත්තකින්. දැන් පැති ගොඩක් තියෙනවානේ. දැන් දරුවෙක්ගේ වයස ගැන හිතන්න ඕනේ. එයා මේ ඉගෙන කියා ගන්න දේවල්, එයා ඇසුරු කරන අය, එයා ජීවත් වෙන භෞතික පරිසරයේ ගහකොළ වටා පිටාව. ඉතින් මේ දවස්වල දේශගුණේ ඕවා හිතන්න ඕන. ඉතින් මේ විවිධ පැතිවලින් බලනකොට ඒක තමයි ප්‍රඥාව. ප්‍රඥාවේ ස්වභාවය. එතන මේ ඉවසීම ඇති වෙනවා. ප්‍රශ්නයක් දිහා විවිධ පැතිවලින් එක පැත්තකින් බැලුවම තමයි අර පහර දෙන්න යන්නේ. ඉවසීම නැති වෙන්නේ. ඉතින් හැබැයි ඒ කොයි ක්‍රියාමාර්ගයක් වුණත් ඉවසීමේ සීමාව කියන එක අවශ්‍යයි. අපේ හැමදෙරෝනේ මීට කලින් අපි දොරමඩලා වැඩසටහන කතා කළා මේ බෞද්ධකම හඳුනා ගැනීම කියන්නේ මොකක්ද කියලා. බෞද්ධකම හඳුනා ගැනීම. හැබැයි බෞද්ධයා කියලා කියන්නේ අනෙක් අයගේ මත ඉවසන කෙනෙක් කියා එදා කියුණා. තවත් ආගමක් ඉවසන්ට පුළුවන්, තවත් කෙනෙකුගේ මතයක් ඉවසන්ට පුළුවන් කෙනෙක්ගේ බෞද්ධයා කියලා කියන්නේ කියලා එදා නිර්වචනයක් ඉදිරිපත්. ඒක නැවත මතක් කළොත් වටිනවා. මේ බෞද්ධයා කොහොමද අනෙක් අයගේ මත ඉවසන්නේ, අනෙක් අයගේ විශ්වාස ඉවසන්නේ කොහොමද කියන කාරණාව මතක් කළොත් වටිනවා. ඔව් ඇත්තම දැන් බුදුහාමුදුරුවෝ වෙනත් සමයවාද බුද්ධ කාලේ තිබුණ බුදුන් ධර්මානාවදී උදාහර වැඩ හිටපු කාලේ නොඑක් අන්දමේ ආගම් තිබුණා. ඇදහිලි විශ්වාස බුද්ධ සිරිත් නොඑක් විදිහේ දේවල් තිබුණා. ශ්‍රමණ බ්‍රාහ්මණගේ සම්ප්‍රදාය දෙකටමයි ඉතින්. ඉතින් බුදුහාමුදුරුවෝ ඒවා දිහා උපේක්ෂාවෙන් බැලුවා. වෙනත් ආගමිකයන්ගේ අසපු වලට බුදුහාමුදුරුවෝ වැඩම කළා. ඇතැම් විට ඇතැම් ආගමික නාය ශාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ මොන ගැහුණ උපාලි ගහපති අබේ රාජකුමාර වගේ අය බුදුහාමුදුරුවෝ සකුළුදායගේ වච්චගොත්තගේ අසපුවට වෙලාව තියෙනකොට ගිහිල්ලා කතා කළා. දැන් සකුළුදායගේ අසපුවට ඈතින් එනකොට සකුළුදායගේ අසපුවේ මහා කලබලයක් තිබුණා. ඒ කියන්නේ නොඑක් දෙස් විදේශ වලින් ආපු පිරිවැජියෝ එකතු වෙලා මහා සද්දයක් වැඩි තේරුමක් නැති දේවල් වලින් ගෝසාවක්. ඒ සකුළුදායේ දොරින් මෙන බුදුහාමුදුරන්ව දැක්කා. දැකලා සිය පිරිස නිහඬ කළා. නිශ්ශබ්දතාවය කැමති ශාස්ත්‍රවල ඉන්නේ. අපි ගෞරව කරන්න ඕන. භවත් ගෞතමයන් වහන්සේ කියලා ඉස්සරහට ගිහිල්ලා වචකොත්තත් එහෙමයි. බුදුහාමුදුරන් බොහොම උණුසුම්ව පිළිගත්තා. උණුසුම්ව පිළිගන්න බුදුහාමුදුරන් එකකින් කිව්වා වැඩමගෙන ගිහිල්ලා මේ කලින් දවසක ඔබ වහන්සේ මෙහාට වැඩලා තියෙන හුඟක් ඉස්සර. ඉතින් හරි සුහදතාවය පෙනෙන්නේ. වැඩලා තියෙනවා. එදා පනවපු ආසනේ අදත් තියෙනවා. සකුළුදාය සූත්‍රය කියනවා. ඉතින් ඒකේ වැඩි වෙලා අපේ මේ ගෝලින්ට දැනුමුතුකමක් දෙන්නේ කිව්වා. එහෙනම් අපේ ගෝලින්ට දැනුමුතුකමක් දෙන්නේ කිව්වා. ඒ කියන්නේ මේ සාමයික ගැටුමකට මගපාගත ගත්තේ නැහැ ඒගොල්ලෝ. ඉතින් සාමයික සහජීවනය එක්ව ජීවත් වීම කියන කාරණෙත් ඉවසීමත් එක්ක සම්බන්ධයි. අනිත් විරුද්ධ මත ඉවසීම. වෙනත් ආගම් ඉවසීම.
ඒකත් ඔය ඉවසීමේ තවත් පැත්තක්. හැබැයි ඉවසීම කියන්නේ අපේ හාමුදුරනේ නිවටකම නෙවෙයි. ඒක නිවටකමක් කියලා හිතලා කණෙන් රින්ගන්ට මේ කරේ නගින්න එන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒක නෙවෙයි. ඉතින් මේ තමන් අනිත් අයට නිදහස ගරු කිරීම. එහෙම දෙයක් ඉවසීම කියන්නේ. අනිත් අයට අවස්ථාව දීම මේ ඒත්තන්ට විරුද්ධව ක්‍රියා නොකිරීම කියන එක. විරුද්ධව ක්‍රියා නොකිරීම කියන එක අදහස් කරන්නේ නිවටකම නෙවෙයි. ඉතින් එහෙම නිසා අපි ඇත්තටම බොහෝ විට ඉවසීම කියන එක කතා කරන්නේ කෝප වීම කියන එකත් එක්කනේ කෝප නොවීම ඉවසීම. ඔහොම අර්ථයකින්නේ. ඉන් එහා අර්ථයක් තියෙනවා. ඕකේ දැන් බඩගින්න ඉවසනවා. අර ඔබතුමා කරන විරුද්ධ මත ඉවසීම ඒකත් එක පැත්තක්. බඩගින්න ඉවසනවා. සීතල උෂ්ණය ඕක ඉවසනවා වගේ දේවල්. ඉතින් භෞතික දේවල් අපේ ජීවිතයකදී හුඟක් මට හිතෙන්නේ අර ඔය කාන්ති පරමන් තපෝ තිතික්ඛ කියන එක තියෙන්නේ ඕවාද ප්‍රතිමෝක්ෂය. ඕවාද ප්‍රතිමෝක්ෂය කියන්නේ විනය නීති පනවන්නට ඉස්සර බුදුහාමුදුරුවෝ ගාථා 3කින් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මුල් 20 වසර තුල ප්‍රගුණ කරලා තිබෙන ශික්ෂණය. ඉතින් මේ පැවිදි ජීවිතේට හරි වැදගත්. ඔය දේශපාලන කටයුතු කරනකොට වගේම පැවිදි ජීවිතේට හුඟක් දේවල් ඉවසන්න තියෙනවා. ඉතින් තමන්ගේ ආවේගය ඉවස ගන්න ඕනේ. කලමනාකරණය කර ගන්න වෙනවා. විශේෂයෙන් තරුණ කාලේම හාමුදුරන්ට හුඟක් ආවේග ඉවසා දරා ගන්න වෙනවා. එතකොට මව්ගෙන් පියාගෙන් වෙන් වෙලා ජීවත් වීමෙන් ඇති වෙන පීඩාවල් ඉවස ගන්න වෙනවා. ඒ උණුහුම නැතිවීමෙන් ඊගාර මහා සමාජයක් තුල වැඩ කරන්නේ. එතෙන් විවිධ මත දරන්නෝ ඉන්නවා. විවිධ ගතිගුණ අභිරුචි රසිකත්වයේ ආකල්ප දෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ අර විවිධතා නිසා තියෙන ප්‍රතිචාර තියෙනවා. ඒවා ඉවසා දරා ගන්න තියෙනවා. ඉතින් දහසක් දෙය ඉවසා දරාගෙන අසාමාන්‍ය අදිෂ්ඨානයකින් ගත කරන ජීවිතයක් නේ පැවිදි ජීවිතේ. ඒ හින්දා වෙන්නේ නැති බුදුහාමුදුරුවෝ කාන්ති පරමන් තපෝ තිතික්ඛා කිව්වේ. මේ වටිනාම තපස ලෝකෝම මහානකම මේ ඉවසීම කියලා කිව්වා. පරම තපස ඉවසීම කිව්වා. ඉතින් ඒක අනිත් එක මේ විනය නීති පනවන්න කල්ැතුව කියපු එකක්. ඕවාද ප්‍රතිමෝක්ෂය. ඔබ වහන්සේ මතක් කළ කාරණා බොහොම වටිනවා. මේ ගිහි ජීවිතයට වගේම පැවිදි ජීවිතයටත් ඉවසීම බොහොම වැදගත් කියන කාරණාව. දැන් පුද්ගල ජීවිතය ගත්තාම මේ පසින්දුරංගෙන්ම ඉවසීම පුහුණු කරන්න ඕනේ කියන කාරණාව. දැන් අපිට බලායින්ට බැරි ඉවසන්ට බැරි රූප දකින්න සමාජයක අපි ඉන්නේ. ඒක ඇහැට ඉවසන්න බෑ. දැන් මේ අහගෙන ඉවසන්න බැරි සද්ද ඇහෙන සමාජයක අපි ඉන්නේ. තමයි මේ කනට හරිම අමාරුයි. කන් දෙකෙන් ඉවසන්න බෑ. ඒ වගේම ඉවසන්න බැරි ගඳ සුවඳ දෙක එන සමාජයක වටපිටාවක අපි ඉන්නේ. ඉතින් පසින්දුරංගෙන්ම අපිට ඉවසීම පුරුදු කරන්න ඕන සමාජයක අපි ඉන්නේ. අපිට ඇමතුම් තියෙනවා. අයිබෝවන්. ඔව් කතා කරන්න. අයිබෝවන්. ඔව්. මම මැදිරිගිරිය නිත්‍යම් ජයතිස්ස කතා කරන්නේ. කතා කරන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා ගොඩක් වෙලාවට කියන්නේ. ඒකට මට කියලා තියෙන මෙහෙම සෑම විටම ඉවසීම තුළින් සාධාරණ කිතු නොවන අවස්ථා නැද්ද? ඒ වගේම ඉවසීම තුළින් සත්‍ය යටපත් වෙලා බොරු ඉස්මතු වෙන අවස්ථා මේ කොහෙද නැද්ද කියන ඒ කාරණේ මට දැනගන්න කැමතියි. හොඳයි. බොහොම ස්තුතියි. අයිබෝවන්. අයිබෝවන්. අපට හඬ ඇහෙන්නේ නැහැ. අත්තනායක මහත්තයා. හලෝ. කතා කරන්න. ඔව්. හසන්ත මහත්තයා මම කොටදිනියා දෙල්ගොල්ලෙන් සිරිපාල කතා කරන්නේ. හොඳයි. හසන්ත මහත්තයා මේ ඉවසීම කියන එක ඇත්තටම දරුවන්ට දෙමාපියන්ගෙන් එන්න ඕන උරුමයක්. දැන් ඇත්තටම දැන් අද රටේ ඉස්සර පැරණි මිනිස්සුන්ගේ මේ ඉවසීම තිබුණා බොහෝම. දැන් අද එක්කෝ අපි හිතමු ත්‍රිවිල් ව්‍යාපාරයක් කරන අය ඉදිරියේ කැහි කාරලා කෙල ගහගෙන යන්නේ. එතකොට පොලක එහෙම නැත්නම් උත්සව අවස්ථාවේදී කැවිලි පෙළි විකුණන තැනක එතන කැහි කාරලා කෙල ගහගෙන යන්නේ. මම මේ ළඟදී දැක්කා හසන්ත මහත්තයා තමුන්ගේ හරකට 300 පාරක් විතර කොටලා කඩුවකින් මේ තමුන්ගේ ගෙදර ඉන්න සතාට. ඉතින් ඔය වාගේ ඉවසීම දෙමාපියන්ගෙන් දරුවන්ට පුරුදු පුහුණු කරන්න ඕනේ. එහෙම වුණොත් මේ මෙච්චර මේ රටේ ප්‍රශ්න නැති දරුවෙකුට කියන්න ඕනේ කෙල ගහනකොට පුතේ තැනක් බලලා කෙල ගහන්න. ඒව දැන් අද නෑ රටේ. පැරණි මිනිස්සු ඉස්සර එහෙම නෑ. තැනක් බලලා කාණුවක් බලලා එහෙම තමයි මේ වැඩේ කෙරුවේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ අපිට හැංගීම් වෙන්න ඕනේ මේ රටේ තව කෙනෙකුට මේක දාලා ගියාම තව කෙනෙකුට කොච්චර මේකෙන් හිරිහැර වෙනවද? නමුත් අද හිතන්නේ ඒක තමයි මම කියන්නේ හැංගීමෙන් මේ ඉවසීම
පුරුදු පුහුණු කරගන්නවා දෙමාපියෝ තම දරුවන්ට මේක ඊටාම දායාදයක් වගේ දෙන්න ඕන කියලා තමයි කියන්නේ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලැබලා දුන්නාට. තරගකාරීත්වයේ හමුවේ ඉවසීම හීන වෙන හැටි අපේ මහාචාර්යතුමා පැහැදිලි කරමින් හිටියා. අතනායක මහත්තයා මේ ගල්බංගොඩ මහත්තයා මම හිතන්නේ බරණ ගණිතයට අරක තේරෙන්න ඇති. කතන්දරේ දැනගෙන ඉඳලා මොකද මේ ඉවසන හැටි පෙන්නවා. මේ ළඟදි මම දැක්ක හසන්ත මේ ගිය සතියේ ව්‍යාපාරිකයෙකුට තමන්ගේ බිරිඳ ගැන කටකතාවක් ආරංචි වෙලා. ඔහු ආපු ගමන්ම පුටුවෙන් ගැහුවා එතනම බිරිඳ මිය ගියා. මේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. දැන් බරණ ගණිතයාගේ ඉවසීම එක සසදා බලන්න වටිනවා. ඊළඟට බරු කියන ජාතකේ මට මතක් වුණේ මේ අපේ බුදුහාමුදුරුවන්ගේ සවැත් නුවර ජේතවනාරාමේ මායිමේම තීර්ථකයෝ හැදුවා තීර්ථකාරාමය. හදපු ගමන් ඒ කොසල් රජතුමාට අල්ලස් දීලා තමයි මේක හදලා තිබුණේ. මේ ඉඩමෙම මේ බුදුන් වහන්සේගේ ජේතවනාරාමයට යාබදව. ඉවසලා නිකන් හිටියේ නෑ අපේ බුදුහාමුදුරුවෝ. ආරංචි වෙච්ච ගමන්ම ඔය අතරමඟ තැන් වල කවුරුත් හම්බ වෙන්න ගියේ නෑ. කෙලින්ම කොසල් රජුරෝම හම්බුණා. හම්බ වෙලා කිව්වා මේක වැරදි වැඩක්. මෙතනින් ආගමික ගැටුමක් ඇති වෙන්න පුළුවන්. මේ වහාම රජුරෝත් ඉතින් මේ අල්ලස් ගත්තනේ. ගත්ත හින්දා රජුරෝ හොඳට හොයලා බැලුවා මේ ඉස්සර ඉඳලම උතන තිබ්බද තීර්ථකාරාමයක්. ඉතින් තිබිලා නැහැ. ඉවත් කරගත්තා. මම මේ සිද්ධිය නිවැරදි කරගන්න මේක අපේ සිංහල ජාතක පොතේ බරු ජාතකයේ තියෙනවා මැදගොඩ අබේතිස්ස හමුදුරන්ට කියලා මම මේකේ pāli මූලාශ්‍රයත් පරීක්ෂා කළා. ඉතින් එතෙන්දී ඒ ඉවසීම අර අපෙන් කෙනෙක් ඇහුවානේ මේ හැම දෙයකම ඉවසන්න ඕනද කියලා. එහෙම ඉවසුවා නම් ජේතවනාරාමේ වැටමායිමේ තීර්ථකාරාමයක් ඉදි වෙනවා. ජාතකයේ බරු ජාතකේ මහ ප්‍රාණ බයන්න හොයලා කියවලා බලන්න එතනදී ඉවසුවේ නැහැ. ඉවසුවේ නැහැ කියලා කියන්නේ අසාධාරණයට පවතින්න ඉඩ දුන්නේ නැහැ. මොකද ඇත්ත යුක්තියක් තියෙනවා නම් අපේ හැමදෙරේ ඒක පෙන්වන්න ඕන නේ. නෑ ඉවසීමෙන් ඒක හොයා බැලුවා. හොයා බැලුවා. කලබල වුණේ නැහැ. පහර දුන්නේ නැහැ. අනවශ්‍ය තැන්වලට ගියේ. ගැටුම් ඇති කරගත්තේ නැහැ. නිසි තැනට ගියා. ඊළඟට දැන් මේ කොසල් රජු හරි බෞද්ධය බුදුහාමරගේ හිතවත අල්ලස්සම ගත්තා බව වෙන්නේ නේද? ඉතින් කොයි දෙයකටත් අතරාග මහත්තයා සම්මතයක් තියෙනවා නීතියක් තියෙනවා. එවැනි ප්‍රශ්නයකදී ඒ සම්මතයේ නීතිය මත පිහිටා තමයි කටයුතු කරන්න. පෞද්ගලික හිතවත්කම් එදිරිවාදිකම් ඒවා නෙවෙයි. ඒ සම්මතයේ නීතිය තමයි වැදගත් වෙන්නේ. ඊළඟට හසන්ත මේ අර අපේ මේ කෙනෙක් ඇහුවා ඉවසීම පිළිබඳව ඒක නෝන්ජල්කමක්ද? ඇත්තටම ඌව වෙල්ලස්සේ ඔය සුදු අධිරාජ්‍යවාදී පාලනයේ එනකොට පළමු අධිරාජ්‍ය විරෝධය ආවේ ඌව වෙල්ලස්සෙන්. ඒ කැරල්ල කොච්චර තියුණු වුණාද කිව්වොත් කිව්ලේ ගෙදර මොහොට්ටාල කොහකුඹුරේ රටේරාල වැනි ඌව පුත්‍රයෝ මේ අසාධාරණයට විරුද්ධව නැගිටිනකොට කැප්පෙටි පොළට සිද්ධ වුණා සිංහලයෝ සමග එකතු වෙලා සුදු අධිරාජ්‍යවාදය තැති ගන්වන සටනකට යන්න. හැබැයි මේ අය ඊට භීෂණාත්මක විදියට ඌව ගිනි තැබුවා. එක්නැලිගොඩ මොහොට්ටාලත් එක්ක එකතු වෙලා ඌවේ සියලු කුඹුරු අටුකොටු පුච්චලා දැම්මා. මේ අසාධාරණේ වෙනකොට ඌවේ මිනිස්සු මේකට කවියක් හදාගත්තා. මේ කවිය මෙහෙමයි මහාචාර්යතුමනි සියපා සතෝ තෝපාගා මරයි හෙට පිටගැට කුදෝ තට කීවේ කවුද එය කුසපන නැති එකෙක් හඬගා කීය මට දතසුදු මාමේ මා අරගන් ගහ උඩට. දැන් මේ කවියේ බැලූ වැල්මට තියෙන මේ දිසි අර්ථය තමයි එක්තරා රජදේවියකගේ කකුල කෑවලු පත්තෑයි කකුල් 100ක්නේ. ඊට පස්සේ කෝපයටපත් රජතුමා සියලුම පත්තෑයෝ මරන්න අනබෙරයක් ගැහුවලු රටපුරා. ඒ අනබෙරේ ගොළුබෙල්ලෙක් තමයි වාර්තා කරන්නේ පත්තෑයට. ලේනට තමයි කියන්නේ
පත්තෑය මාව උඩට ගන්න. දැන් කවියේ අර්ථයෙන් ඒක හරි. දැන් ඒකේ මුලේ තියෙන්නේ සියපා සතෝ තෝපාගා මරයි හෙට. ඒ කියන්නේ ගොළු බෙල්ලා. එතකොට මේ පත්තෑය අහනවා සියපා සතෝ තෝපාගා මරයි හෙට පිටගැට කුදෝ තට කීවේ කවුද එය? ගොළු බෙල්ලෝ කවුද ඔබට කිව්වේ? කුසපන නැති එකෙක් හඬගා කීය මට අඬ බෙරේ. දත සුදු මාමේ මා අරගන් ගහ උඩට. බැලුව බැල්මට ඕක. හැබැයි ওই කවියෙන් උඩරට මිනිස්සු අර අසාධාරණට විරුද්ධව සටන් කරලා ඌවේ කන්දේගම කියන ගමට සිංහලෝ ගිහිල්ලා හැංගිලා මේ ලේ විලක් කරාට පස්සෙත් මේ කවිය කියා සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමූල ඝාතනයට සිංහලයාගේ විරෝධය පෑවා. ඒ ජන කවියේ තියෙන්නේ මේ ගොළු බෙල්ල ගැනවත් පත්තෑය ගැනවත් දෙමේ. අඬබෙර ගහලා සුද්දෝ නොකල වරදට සිංහලයන් ඝාතනය කිරීමට එරෙහිව ඌවේ සිංහලයා හදපු කවියක්. අද හුදෙකලා ජන කවියක් හැටියට තේරවිල්ලක් හැටියට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඉවසීම මොකද අවි ආයුධ අරගෙන බැරි බව උඩරට සිංහලයාට පසුව තේරුණා. මේ ඉවසීම මේ නිර්මාණාත්මක ක්‍රමයට ආපු හැටි තියෙනවා. හසන්ත දැන් අවුරුද්ද පහ වුණානේ. අවුරුද්දේ රබන් ගහනකොට ඒ රබන් ගහන ලන්දු පිරිමි එකතු වෙලා රබන් පද විදියට පාවිච්චි කළේ ඔවුන්ට තිබ්බ විරෝධය. දැන් මේක රබන් පදයක තියෙනවා පාන් මිලත් ඉහළ ගියයි රාත්තලක් 7-6 වෙයි. හොර කඩවල හිතූ ගණන් ඔන්න මචෝ කාලා වරේ. රබන් පදේ පාන් මිලත් ඉහළ ගියයි රාත්තලක් 7-3 වෙයි. හොර කඩවල හිතූ ගණන් ඔන්න මචෝ කාලා වරේ. දැන් පාන් 58ද කොහෙද අද? පෙරේදා ඉඳලා. රබන් පදවත් නැති අපිට ওই රබන් ඒකට අපි තුල තියෙනවා නම් මොකක් හරි අකමැත්තක් ඒක කියාගන්න ක්‍රමයක් නැහැ. පාන් ගෙඩියම කෝපයෙන් කාලා විරෝධය පළ කරනවා මිසක්. ඕක නම් 7 ගණන් කාලේ. තිබුණු කාලේ 7-3යි. මේ රුපියල් වලින් ඉහළ ගියා. තව එකක තිබුණා විරෝධය පාපු හැටි. හැන්ද කුටු කුටු වළඳ කුටු කුටු ලූණු ගම්පොළ දෙයියනේ වත්තේ නැන්දගේ රෙද්දේ තුත්තිරි සිද්ධ පත්තිනි දෙයියනේ. ඒ ලූණු ගම්පොළ නැන්දා අනුන්ගේ ගෑනු ළමයින්ගේ කුණු හොයා ගම වටේ ඇවිදිනවා. හැන්ද කුටු කුටු කියන්නේ කේලම් ඕපදූප. වළඳ කුටු කුටු ඕපදූප රබන් සද්දෙට. ලූණු ගම්පොළ දෙයියනේ වත්තේ නැන්දගේ රෙද්දේ තුත්තිරි සිද්ධ පත්තිනි දෙයියනේ. අර ගමේ කෙල්ලන්ට පද හදන වත්තේ නැන්දගේ රෙද්දේ තුත්තිරි තියෙන. ඒ කියන්නේ කෙල්ලන්ට කලින් බැද්දෙරින් ගලා තියෙන්නේ නැන්දා. දැන් මේක කියාගන්න ක්‍රමයක් තිබුණේ නැත්තම් දැන් අද අපේ ගම්වල ලඳුන්ට ආතතිය තියෙනවා. මානසික ආතතිය මොකද ඔවුන්ගේ හැඟීම් පළකරන්න රබාන ඉවරයි. දැන් අවුරුද්ද ගෙවි ගියා. අපිත් කලුතරදී ජනයා සමග හිටියා. ඒ ජනයාගේ හඬ එළියට ආවේ නැහැ. ඔවුන් කඹ ඇද්දා මේ දිව්වා පැන්නා සෙල්ලම් කළා. ඒ උනාට අර ඇතුලේ පපුවේ තියෙන හැඟීම එන්න පුළුවන් මාර්ග මේ වාණිජ්‍ය සමාජය තුල නැති වෙලා. ඒවා ඉවසගෙන ඒව පිට වෙන්නේ ලෙඩ රෝග හැටියට ඊට පස්සේ. ඉවසීමේ උතුම් ගුණය ක්‍රියාවෙන්ම සමාජගත කරන්න උත්සාහ කරපු වැඩසටහනක් දොරමඩලාව. මා ඒකට නිදර්ශනයක් කියන්නම්. දැන් අර බෞද්ධකම හඳුනා ගැනීම ගැන අප කතා කළා. මේ බෞද්ධකම අමුතුවෙන් හඳුනා ගන්නට දෙයක් නැහැ. අපි දොරමඩලාව හරහා බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කිතුණු
ආගමික නායකයන් එක වේදිකාවකට කැඳවලා ඒ අයගේ මත ඉවසමින් ඒ ඉගැන්වීම් මත ඉවසමින් ඒක ගැන සාකච්ඡා කරන්න අපි වේදිකාවක් සකස් කළා. සෑම ආගමික නායකයෙක්ම Tamanගේ අනුන්ගේ ආගමික මතේ ඉවසන්ට පුරුදු වෙන හැටි ගැන කතා කළා. මම හිතනවා ඒක අපි ආදර්ශයෙන්ම පෙන්නපු වැඩසටහනක්. ඒ හින්දා මේ එහෙම ආදර්ශයක් දීපු වැඩසටහනකින් ආයි ඉවසීමේ ගුණය අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. අර මේ ඕනෑමට වඩා ඉවසන්ට අයුක්තිය අසාධාරණයේ බොරුව ඉස්මතු වෙනව නේද කියලා පැනයක් නැගුණා. මහාචාර්යතුමා මම හිතනවා ඒක බොහොම වැදගත්. මේ දැන් ඊට කලින් කියන්න ඕන දැන් අපේ හාමුදුරුවෝ සඳහන් කළා කන්ති තිතික්ඛා. දැන් අර අපේ අත්තනායක මහත්තයා කියපු ජාතක කතාවේ විසයිහ සයිහ කියන්නේ ඉවසිය හැකි. එහෙම නැත්නම් ඉවසිය යුතු කියන තේරුම. එතකොට මේ ඉවසීම කියන මේ සංකල්පය එහෙම නැත්නම් මේ ගුණාංගයේ විවිධ පැති තියෙනවා. එතකොට ඒ පැතිවලින් එකකට කියනවා අපි තිතික්ඛා කියලා. දැන් බුදුහාරෝ ඕවාද පාතිමොක්කේ අපේ හාරුව සඳහන් කළා කන්ති පරමං තපෝ තිතික්ඛා කියලා. තිතික්ඛා කියන මේ වචනේ ගත්තාම මේක තිජ කියලා එහෙම නැත්නම් තිජ් කියලා ධාතුවක් තියෙනවා. ඒකේ තේරුම් දෙකක් තියෙනවා. එකක් ඉවසීම, අනිත් එක තියුණු කිරීම. දැන් ඔය තේජන කියලා අපි තියුණු කියලා ඒක එන්නේ ඒකෙන්. එතකොට මම මුලින් සඳහන් කරපු විදිහට මේ සිත තියුණුයි කියලා කියන්නේ මේක ප්‍රඥාවන්තයි කියන එකයි. දැන් අපි නිතරම අපි බෞද්ධ සන්දර්භය තුල රාග ద్వේෂ දෙකෙන් අපේ ඔළුව අවුල් වෙච්චහම ඒක තියුණු නැහැ. මොට වෙනවා. ඒ මෝහය, මුලාව. එතකොට එයාට ඉවසන්න බෑ. නමුත් එයා ඒවයින් තොරව හිත තියුණු කරගත්තොත් එයාට යථාර්ථය පේනවා. ඇත්ත ඇති හැටියට පේනවා නේ. එතකොට අන්න එයා ඒකෙන් මේ නොමග යන්නේ නැහැ. එයා ඒක ඉවසන්න පුරුදු වෙනවා. හැබැයි අර අහපු ප්‍රශ්නෙට අනුව දැන් එක ප්‍රශ්නයක් ඇහුවා මේක කියන්න විදිහක් නැහැ. දැන් මේක කොහොමද කරන්න කියලා. එහෙමත් ඇහුවා නේද? මේ අද කියන්න විදිහක් නැහැ. මේ අනුන්ගේ වැරදි හරි මොනවා හරි. හැබැයි එතනදී අද ප්‍රශ්නේ තියෙන්නේ මේක කියන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. දැන් කවුරු හරි අසාධාරණයක් අයුක්තියක් කරනකොට ඒක කියන්න ක්‍රමයක් තියෙනවා. දැන් අපි එක පාරටම නොයවසීමෙන් අරක කියපුවම එයාට කේන්ති යනවා. එතකොට එයාගේ අසාධාරණේ තේරුම් ගන්න අපිත් එක්ක මේ යනකොට ගන්න එනවා, ගහ ගන්න එනවානේ. ඒ නිසා බුදුදහමේ සඳහන් කරලා තියෙනවා දුටු වරද කීමෙන් මෙත්තා වචී කර්මයේ පුරා. මෙත්තා වචී කර්මය කියලා එකක් තියෙනවා. කියන්නේ මෛත්‍රී වචනෙන් ඒක කියමු. ඉතින් මේ මෛත්‍රී වචනෙන් කතා කරනවා කියලා කියන්නේ නිකන් නෙමෙයි. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් අපේ මව්පියන් කියන්නකෝ. දැන් අපේ මව්පියන් මොකක් හරි වැරද්දක් කරනවා. ඉතින් දැන් අපි ওই වැරද්ද කරන්නේ මේ මගුල් ගෙදරක ගිහින් කියමුකෝ. ඉතින් ඔතනදී මම මොන මෛත්‍රියෙන් කිව්වත් වැරදි කියන්න හොඳ තැනක් නෙමෙයිනේ නේ. එතකොට ඒක මෛත්‍රියක් වෙන්නේ නැහැ නේද? ප්‍රශ්නයක් කරනවනේ. එහෙම නෙමෙයි. එයාලා තනිකර හුදකලාවේ ඉන්න වෙලාවක එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් නේද? ඒ හිත ඇතුලේ මෛත්‍රිය තියෙන කෙනා අරයට හානියක් නොවෙන්න ඒක කරනවානේ. එතකොට අරයාගෙන් එන ප්‍රතිචාර හොඳයි. ඒ කියන්නේ දැන් සමහර අය අත් වශයෙන් අපි අත්දැකීමෙන් දන්නවා එහෙම පෞද්ගලිකව මෙහෙම කිව්වහම හරි අගය කරනවා. ඒ කියන්නේ රහසින් කියන්න ඕනේ. එතකොට හරි නැතු එහෙම අර ඒගොල්ලන්ට ඒ කවුරුවත් කැමති නැහැනේ තමන් වැරදිකාරයා කියන්න. එතකොට එයා වැරදිකාරයා නෙමෙයි කියන මේ වැරදිකාරයා කියලා සමාජයට තහවුරු නොකර ඒක මෛත්‍රියෙන් කිව්වහම පිළිගන්නවා. ඒකයි මම හිතනවා ඒකට කරන්න ඕනේ. දැන් හුඟක් කෙනෙක් ඉවසන්න බැරිම තැන මොකද කරන්නේ කියන කාරණාව තමයි මම හිතනවා මේ පැනේ ඇතුලේ තියෙන. ඉවසන්න බැරිම තැන අපි මොකද කරන්නේ? ඉවසන්න බැරිම තැන සමහරව දමලා ගහනවා. සමහර ඉවසන්න බැරිම තැන බනිනවා. ආක්‍රෝෂ පරිභව කරනවා. ඒ සීමාවල කියන්න දෙන ඔක්කොම කියලා දානවා. සමහරව මගහැරලා යන්න යනවා. දැන් ඉවසන්න බැරිම තැන ඔය සමහර ගම් වල අපේ පැරණි ආච්චිලා සීයලා ගත්තම සීයලා විශේෂයෙන් මොකක් හරි ඉවසන්න බැරි අවස්ථාවක් වුණොත් එළියට බහලා යන්න යනවා. සමහර ඉවසන්න බැරි තැන මොකක් හරි එකට අත මිටමල වල අනිනවා. එවැනි දේවල් කරනවා. අපි කියමු දැන් මේ දොරමඩලාව කියලා. දැන් මේ දොරමඩලාව බලාගෙන ඉන්න එක ඉවසන්නම බැරි නම් මේක වහලා දාන්න පුළුවන් නේ. දැන් සමහරට ඉඳ හිට ඇති ඔක මේක ඉවසන්නම බැරි අය ඉන්න බව අපි දන්නවා. හැබැයි සමහරුන්ට එහෙම නැහැ. දැන් ඉවසන්න බැරිම නම් මේක වහලා දාන්න පුළුවන්. එහෙනම් ඉවසන්න බැරිම තැන මොකද කරන්නේ? දැන් බැරිම නම් දැන් බලන් ඉඳලා මේක ගැන මොකක් හරි විවේචනයක් කරන්නත් පුළුවන් නේ. හෙට ඉඳලා බැන මේ දොරමඩලාව මේ වැඩක් ඇති දෙයක්ද මේ ඇති ඉතින් කතා කරනවා මේක ඇති වැඩේ මොකද්ද කියලා බනින්න පුළුවන් නේ. ඉවසන්න බැරිම තැන අප කල යුත්තේ කුමක්ද කියන එක තමයි වැදගත්ම පැනේ. මහාචාර්යතුමා. ඔව් ඒක ඒ දැන් ඉවසීම
ඉවසන්න බැරි වෙනවා කියලා කියන්නේ මේ ප්‍රඥාව නෙමෙයි. ඒ කියන්නේ ප්‍රඥාවන්ත පුද්ගලයා අපි කියවනේ ප්‍රඥාවේ අතුරු ප්‍රතිඵලයක් කියලා ඉවසීම. ඥානවන්තව බලන කෙනාට පේනවා ඇයි මෙයා මෙහෙම අසාධාරණේ කරන්නේ. මෙයාගේ නොදැනුවත දැන් බුදුහාඳුරෝ ළඟට ඇවිදilla ඉබ්බා කන්හා බන්දුපාදා පච්චා කියලා බයිනෝ. දැන් බුදුහා මේ මහ පහත් જાතියක් ශාක්‍යෝ කියන්නේ මේ මහා බ්‍රහ්මයාගේ පතුලෙන් උපන්න අය මේ කියලා එහෙම බයිනකොට බුදුහාරු අහගෙන ඉන්නවනේ. අහගෙන ඉඳලා මේ අවසානයේදී අහනවා මේ දැන් කවුරු හරි කෑමක් සූදානම් කරලා ඔයා කෑමක් සූදානම් කරලා යාළුවෙකුට ඇවිදලා මේ කෑවේ නැත්නම් මොකද කරන්නේ? ඉතින් මට කණ්ඩේ නේද? ඒ වගේ මාත් ඕක බාර ගන්න නැහැ කියලා. ඉතින් මොකද Tamanට වදින්න නැත්නම් නේද? ඒක උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. අර අපි ඒකට ප්‍රතිචාර දක්වන්න ගියාම තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඉවසීමෙන් අපි යම් දෙයක් නිතර මේ ඉවසීමෙන් ඒකට සවන් දෙනවා නම් මොකද බුදුදහමේ බුදුහාමුදුරුවෝ කවදාක්වත් ඔය ඉස්සර ඉන්දියානු සමාජය තුන සාම දාන ભેද දණ්ඩ කියලා නේද? සාමයේ තියෙනවා ભેද කරනවා මේවා කරන්නේ නේද? දණ්ඩ තියෙනවා. එහෙමනම් බුදුහාරු ඇයි කියන්නේ මෛත්‍රියෙන් ජයගත නොහැකි කිසිවක් ලෝකේ නැහැ කියලා. මේක තමයි සත්‍යය. දැන් අර සෙන් කතාවක තියෙන්නේ අර මේ සෙන් පන්සලේ භාවනා පුරුදු වෙනවා කට්ටිය මේ එක්කෙනෙක් මේ තාප්පෙන් පැනලා හොරෙන් නගරයට යනවා රෑ 12ට විතර. ඉතින් දැන් මේක එක එක්කෙනා කිව්වා මෙන්න අහවලා යනවා කියලා. ආන්දරෝ මේ ගණන් ගත්තේ නැහැ. දවසක් බැලුවා මේ රෑ 12ට විතර තාප්පේ වටේට ගිහිල්ලා බලනකොට තාප්පේ මුල්ලක පුටුවක් තියලා තියෙනවා. ඒ කියන්නේ මේ තරුණයා භාවනා කරන්න ආපු එක්කෙනෙක්. අර පුටුවට නැගලා තාප්පෙන් පැනලා යනවා රෑ 12ට විතර. ඊට පස්සේ හාමුදුරුවෝ මොකද කළේ? පුටුවෙන් ඉඳගත්තා එන වෙලාව බලලා. ඉඳගෙන ඉන්නකොටම අර තරුණයා ආවා තාප්පෙට නැග්ගා ඔලුවට අඩිය තිබ්බට ගාලා පුටුවේ හිටියා හාමුදුරුවනේ. දැන් මෙයා වෙවුලනවලු. මේ රාත්‍රියේ දැන් මේ ලොකු හාමුදුරන්ගේ ඔළුවට අඩිය තියනනේ මේ පැන්නේ ඇතුළට. එයා දන්නේ නැහැ නේ හාමුදුරුවෝ හිටියේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ආවලු ඔළුවට අත තියලා පුතේ මේ වෙලාවේ රෑ 12ට විතර ගමන් බිමන් යන්න එපා. මොකද හෙම්බිරිසාව වදින්න පුළුවන් පිනී බාලා. දැන් බලන්නකො ආයෙ ගියේ නැහැලු ඒ ගමන. ඉතින් දැන් එතන අරතන දඬුවම් කරලා අරක ඉවසන් නැතුව එහෙම කරා නම් එහෙම ආයෙත් යනවා අරකුල්ලානේ. ඉතින් ඒ වගේ අර මෛත්‍රියෙන් ඉවසීමෙන් අනුකම්පාවෙන් දැන් අපේ හාමුදුරුවෝ සඳහන් කළා මෛත්‍රිය කියන එකේ ඊළඟ ඉපේවර තමයි උපේක්ඛාව. උපේක්ඛා කියන්නේ මධ්‍යස්ථව බැලීමේ හැකියාව. දැන් සමහරලාට ප්‍රඥාවේ ඉහළටම ගිය බුදු කෙනෙකුට පේනවා ඇති අනේ මේ මනුස්සයා දැන් අපේ අත්නායක මහත්තයෝ ජාතක කතා කියන්නේ උන්වහන්සේ දැකපුවානේ ඔය අනේ ඔය මේ ආත්මය විතර නෙමෙයි ඉස්සර ආත්මෙත් මෙහෙම දිගට පේනකොට මේකට කේන්තියක් නැහැනේ. මේකේ හේතු ඔක්කොම පේනවනේ. හේතු පේන්නේ නැතුව ගියාපුවමනේ නේද? හේතු අපිට පේන්නේ නැතුව ගියාපුවම තමයි අපිට කේන්ති යන්නේ. දැන් අපිට පේනවා නම් මේ මිනිස්සයා මේ වෙලාවේ මේ අසාධාරණ වැඩේ කරන්නේ මොකද කියලා මේකට බලපාපු හේතු 100ක් දෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපිට පේනකොට අනේ මේ කොච්චර අසරණේද කියලා හිතෙනවනේ. ඒකයි මම හිතන්නේ ඒකට කළ යුත්තේ. ඒ කියන්නේ මේ අපේ සීමාව ඉක්මවා යාමක් නෙමෙයි. ඉතින් හැබැයි අර අපි අර ඉස්සරලා කිව්වා වගේ සමාජ ජීවත් වෙනකොට අපේ එදිනදා මොකද ඔය ඉවසීම කියන එක අපේ හාමුදුරුවෝ සඳහන් කළා මේක බාහිර චර්යාවටත් සම්බන්ධ වෙනවා මනසටත් සම්බන්ධ වෙනවා. අර බාහිර චර්යාව එක තමයි අර අපි කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඊට පස්සේ සති සංවරය කියලා. සංවර තුනක් සම්බන්ධ වෙනවා මේ බාහිර චර්යාවට. ඒ කියන්නේ ඒ පළවෙනි එක තමයි පාතිමොක්ඛ. ඒ කියන්නේ මේ එදිනෙදා සමාජයේ ජීවත් වෙනකොට අනුගමනය කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර අරමුණු තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මගේ ගුරුවරයෙක් කෙනෙකුට මම මෙහෙමම ඔහෙ ඉඳගෙන හිටියොත් එහෙම සමහරට ගුරුවරයාගේ ඉවසීම ටිකක් paludu වෙන්න පුළුවන්. මොකද මේ ශිෂ්‍යයා දන්නේ නැහැ ගුරුවරයාට ගරු කරන්න කියලාවත් නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ අපි අර වැඩි හිටියන්ට ගරු කිරීම ඒ වගේ දේවල් අපි අනුගම. ඒක තමයි මම හිතන්නේ අපි හාන්නේ ශාසනික පැත්තෙන් සමාජ පැත්තට දාගත්තාම පාතිමොක්ඛ කියන්නේ ඒක. එදිනෙදා ජීවිතේ චාරිත්‍ර තුලින් අපි සංයමය ඇති කරගන්න. ඊළඟට සති කියලා කියන්නේ සිහිය. සිහියෙන් බුද්ධියෙන් ඉදීම. අනිත් එක මේ සති ඊට පස්සේ මේ ඔය ආජීව පාරිශුද්ධ සීලය. ඒ කියන්නේ අපි ජීවත් වීමට අදාළ ජීවත් වෙන ක්‍රම ඒවා තියෙන්න ඕන. ඊළඟට අනිත් ටික තමයි මේ බුද්ධියට සම්බන්ධ වෙන. ඒ කියන්නේ බුද්ධියට කියලා කියන්නේ දැන් අපි ප්‍රඥාව කියලා කියන්නේම අවබෝධ කර ගැනීමනේ. දැන් අර අපි කියවනේ අර මේ අවසාන වශයෙන්ම මේ ප්‍රඥාවේ ඊළඟ ඵලය තමයි ඉවසීම කියලා. මොකද ඥානවන්තයාට පේනවා මේ සේරම. මොකද ඇයි මෙහෙම කටයුතු කරන්න කියලා. එතකොට එයා ඉවසන්න පුරුදු වෙනවා, මෛත්‍රිය කරන්න පුරුදු වෙනවා. අනිත් එක ඒකෙන් කෝප වෙලා ඒකට විරුද්ධව කතා කරුවොත් එයා නොමගට යනවා. නමුත් ප්‍රඥාවන්තයා එයා හොඳ මගට ගන්න හැඟීමෙන් කටයුතු කරනවා නේ. හොඳයි. ඉවසීමෙන් සැනසීම ලැබේද? ඒක තමයි අපේ මාතෘකාව. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා.